රට ජලයෙන් ස්වයං පෝෂිත භූමියක් වුවත් දිවයිනේ ඇතැම් ප්‍රදේශයන්ගේ ජල මූලාශ්‍රය මිනිස් පානීය ජල අවශ්‍යතාවන් සපුරාලීමට තරම් සුදුසු නොවන බව ඔබ දන්නවාද? මිනිසා විසින්ම අවිධිමත්ව ජල මූලාශ්‍රයන්ට මුදාහරින අහිතකර රසායනික ද්‍රව්‍ය මේ ජල මූලාශ්‍රය දූෂණය වීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබෙනවා. මේ ප්‍රදේශවල එදිනදා ජීවන තරගයත් සමග පොරපතින අහිංසක මිනිස්සුන්ට තම පිපාසය සංසිඳවා ගැනීමට සිදු ඇත්තේ මෙවන් අපිරිසිදු ජලයෙන් වීම විශාල ගැටලුවක්. මේ හේතුවෙන් එම ප්‍රදේශවල බොහොමයක් ජනයා අද වන විට මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩා විඳින්නන් බවට පත්ව අවසන්. තම පිපාසය නිවා ගැනීමට පිවිතුරු දියබිදක අපේක්ෂාවෙන් දිවි කෙවන එවන් මිනිසුන් වෙත පිදෙන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජාවේ 164 වන පුණ්‍ය ව්‍යාපෘතිය 2025 වර්ෂයේ දෙසැම්බර් 26 වනදා ජනසතු කරන්නට යෙදුණා. මහව බමුණුකම ග්‍රාමය මූලික කරගනිමින් ඉදි කරන්නට යෙදුන මෙම ජල පිරිපහදු ඒකකය ජනසතු කරන්නට යෙදුනේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන්. අද දවසේ මේ සිද්ධ කරන්නේ ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාරාංශය මගින් ක්‍රියාත්මක කරන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ 160 වෙනි පුණ්‍ය ව්‍යාපෘතියේ ජනසතු කිරීමේ උතුම් දවස. එතකොට අද දවසේ ඔබට මේ පුණ්‍ය ව්‍යාපෘතිය දායද කරන පින්වතුන් අබේ දානය දන් දෙන දවසක්. ඒ වගේම ඔබගේ ජීවිතවලට නිර්භය බව දන් දෙන මොහොතක්. එක තැනක එක රහතන් වහන්සේ නමක් වදාරනවා මේ මිනිස්යාගේ ආයුෂ හරියට චූටි 12 ගලන වතුර ටිකක් වගේ කියනවා. දැන් ඕක කට්ටිය දන්න මේ පැහෙට ටිකක් තදට පායන කාලයක් එනවනේ. ඒතට සාමාන්‍ය චූටි දියපාරක් තිබුණොත් ඒකේ වතුර බොහෝ දවසක් අල්ලලා හිටිනවද? අල්ලලා හිටින්නේ නැහැ. සුළු දවසකින් ඒ දියපාරක් තිබ්බද කියලා හොයාගන්න නැති ගානට ඒක වේලිලා යනවා. ඒ වගේ කියන මේ මිනිස්යාගේ ආයුෂ හිතනවාට වඩා වේගෙන් මේක ගෙවිලා යනවා කියනවා. එදාට අපි මේ ජීවිතේ යම් ගොඩනැගු ගෙදරක් ඇත්ත, ගත් යාන වාහනයක් ඇත්ත, මිලදී ගත් ඉඩමක් ඇත්ත, මේ සියල්ල අපි අතහැරලාද නැද්ද යන්නේ? සියල්ල අතහැරලා යනවා. හැබැයි අපි දානයක් දුන්නා නම් ඒක අරන් යනවා. ඒකයි අපේ අම්මලා තාත්තලා අපිට පොඩි කාලේ ඉඳන් ඉගැන්නුවේ දුන් දේ සුවඳයි නුදුන් දේෙන් අදයි. කියන්නේ දන් දීම තමයි බුදුරජාණන් වර්ණනා කළේ. ඒතර බුදුරජාණන් නොඑක ආකාරයෙන් දම්පැන් පිදීම වර්ණනා කළා. ඒතර ඒ දානය කියන එක අපිට නොඑක ආකාරයෙන් කරන්න පුළුවන්. කෙනෙකුට ආහාර පාන විදිහට දන් දෙන්න පුළුවන්. කෙනෙකුට බොණ්ඩ වතුර ටිකක් දන් දෙන්න පුළුවන්. ඇඳුමක් දන් දෙන්න පුළුවන්. ඉගෙන ගන්න ළමයකට පොතක් පතක් දන් දෙන්න පුළුවන්. මෙතන නොඑක් විදිහට දම්පැන් පුදන්න පුළුවන්. එතකොට ඔබගේ ගමට අද මූලික අවශ්‍යතාවයක් වෙච්ච දෙයක් තමයි දානයක් විදිහට ලැබෙන්නේ නේ. ලංකාව කියලා කියන්නේ වතුර හිග රටක් නෙවෙයි. හොඳට වතුර තියෙන රටක්. ඊට පස්සේ ඈත අතීතයේ අපේ මුතුන් මිත්තෝ පිරිසුදු වතුර පානය කළේ. එතකොට මිනිස්යාගේම ක්‍රියාකාරකම් නිසා අදූරදර්ශී වැඩ නිසා තමයි මේ විස ජලයට එකතු වුනේ. ඒතර ඒ විස සහිත ජලය පානය කිරීම නිසා තමයි වකුගඩු රෝගී ආදී රෝගීන්ට අපේම ඥාතීන් අපේම රටවැසියෝ මේ ගොදුරු වෙලා මේ ව්‍යසනයකට මුහුණ දීලා ඉන්නේ. ඒතර ඒ හේතුවෙන් අපේ සමාජයට ඇතිවෙච්ච ප්‍රශ්න මෙපමණයි කියන්නේ. අපි කියමු දැන් උදාහරණයක් විදිහට ගෙදර තාත්තා අසනීප වුණොත් ඒක පවුලටම දැනෙනවද නැත්? දැනෙනවා. ඉගෙන ගන්න ඉන්න දරුවගේ අධ්‍යාපනයේ සමහරට එතනින්ම නතර වෙනවා. 3 වේලක් කාලා හිටියන සමහරට එක වේලට 2 වේලට අඩු වෙනවා. ගෙදර hina වෙලා හිටන hinaව ටික දවසකට නතුරු දහන් වෙනවා.
ගෙදර මිනිස්සු සතුටින් සොම්නසින් හිටියනම් සෝසුම් හෙළන පිරිසක් බවට පත් වෙනවා. මේක තමයි ඇත්ත. අපේ කාගෙත් ඥාතීන් ලෙඩ වෙලා තියෙනවා. ඒතර අපි කවුරුත් මේකට මුහුණ දීලා තියෙනවා. එතකොට ආන් ඒ වගේ අභාග්‍ය සම්පන්න ඉරණමකින් ඔබ මුදවන්ට තමයි මේ ශ්‍රද්ධා රූපවාහිනිය මුල් වෙලා මේ පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයේ අවවාද අනුශාසනා මැද්දේ සිද්ධ කරන්නේ. එතකොට මේ පුණ්‍ය ව්‍යාපෘතිය තුලින් ප්‍රතිඵල ලබන්නේ ඔබ. එතකොට මේ පිරිසුදු පැන් පොතක් පාවිච්චි කරන ඔබේ ආයුෂය වැඩෙනවද නැත්? ලෙඩ වෙන්න තියෙන සම්භාවිතාවය දවසින් දවස අඩු වෙනවා. රෝගී වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාට යම් හෝ සුවයක් ලබන්නට මේට උපකාරී වෙනවා. ඊට පස්සේ ඔබේ දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වෙන්න, ලෙඩ නොවි වාසය කරන්නට මේක උපකාරී වෙනවා. ඒකයි කියන්නේ මේක අබේදානියක් කියලා. දැන් අපි ගත්තොත් මරණයට කැප වෙච්ච සත්තු අපි නිදහස් කරනවා නේ. අපි හරක් නිදහස් කරනවා, එළුව නිදහස් කරනවා, කුරුළු නිදහස් කරනවා. ඒතර මරණයට කැප වෙච්ච කෙනෙක් තමයි අපි විතර නිදහස් කරන්නේ. ඒතර විස සහිත ජලය පානය කරද්දී ඒ මිනිසයා හොඳටම දන්නවා මට මේකෙන් අනතුරක් වෙනවා කියලා. අපි කරන්න දෙයක් නැහැ. අපිට වතුර නොපී ජීවත් වෙන්නත් බෑ. හොඳ වතුර ටිකක් හොයා ගන්නත් නැත්තම් අපිට තියෙන වතුර ටික බොනවා හැරෙන්න වෙන විකල්පයක් ඇත්තේ නැහැ. ඒතර ලෙඩ වෙනවා කියලා දැන බොන්නේ. කරන්න දෙයක් නැතිකම නිසා. ඒතර ආන්නේ දුක්ඛිත ස්වභාවයෙන් ඔබ මුදවන්න තමයි මේ පුණ්‍ය ව්‍යාපෘතිය තියෙන්නේ. ඒතර ඒ හේතුවෙන් ඔබේ එදිනදා ජීවිතයේ මීට වඩා සුව පහසුවෙන් කරගැනීමේ හැකියාව ලැබෙනවා. දරුවන්ට දෙමව්පියන් අහිමි වීම නැති වෙනවා. ඥාතීන් අහිමි නතර වෙනවා. සහෝදරයන්ට සහෝදරයන් අහිමි නතර වෙනවා. අපි කවුරුත් මැරලා යනවා. හැබැයි අපි අකලට මැරෙන එක වළක්වන්න තමයි අපි මේ පුණ්‍ය ව්‍යාපෘතිය කරන්නේ. ඒතර රටට වැඩදායි පුරවැසියන් රටට ඉතුරු කිරීම අරමුණෙන් තමයි මේ පුණ්‍ය ව්‍යාපෘතිය කරන්නේ. ඒතර මේ වතුර පොද බොද්දි ඔබට කලින් තිබ්බ බියසක සංකා මුකුත් එන්නේ නැහැ. දැන් කලින් වතුර ටිකක් බොද්දි අපිට එනවා මම මේක බීවට ලෙඩ වෙයිද කියන. නමුත් දැන් මෙතන හොඳට බැරලෝ ඉවත් කරපු පිරිසිදු වතුර ටිකක් බොද්දි ඔබට ඒක එන්නේ නැහැ. ඒකයි කියන්නේ නිර්භය භාවය දන් දෙනවා කියන්නේ. කලින් තිබ්බන යම් බියක් ඒ බිය මෙතන ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ පින්වත්නි මේ සමාජ සත්කාර අංශය මේ පුණ්‍ය ව්‍යාපෘතිය දිගින් දිගටම සාර්ථකව පවත්වා ගන්නට අප කැප වෙනවා. ඒකල කියන්නේ දැන් අපි ගත්තොත් දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව කෙනෙකුට ඕන ෆිල්ටරයක් ගෙනලා හයි කරන්න පුළුවන්. හැබැයි ඒක නිසි පරිදි නඩත්තු නොවුනොත් කලක් යනකම් අපිට හොඳ වතුර ටිකක් හම්බ වෙයි. ඊට පස්සේ ඒක නිසි පරිදි නඩත්තු නොවුනොත් ආයෙත් ප්‍රශ්නේ තිබ්බ තැනටම යනවද නැද්ද? තිබ්බ තැනටම යනවා. ඒතර ආන් ඒ අනතුර ඔබට වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක මනාකොට නඩත්තු කරනවා. එතකොට ඔබට ඔබේ දරුවන්ට අනාගත පරපුරට සුරක්ෂිත ජීවිතයක් ලැබෙන පරිදි මේ පුණ්‍ය ව්‍යාපෘතිය දිගට කරගෙන යනවා. ඊට පස්සේ පින්වත්නි ඊළඟේ කාරණේ තමයි තමන්ට ලැබිච්ච දේ රැකගන්න එක තමන් කරන්න ඕනේ. දැන් බුදුරජාණන් දේශනා කරන ගිහි ගෙදර වාසය කරන කෙනෙක් නම් එයා දියුණුව කරා යන්න කැමති නම් ගෙදර යමක් නැති වුණොත් ඒක හොයන්න කියනවා. ආයෙක නැති වුණාන කියලා අහක බලන් ඉන්න එපා කියනවා. ගෙදර යමක් කැඩුනොත් බිඳුනොත් ඒක හදන්න පුළුවන් නම් හදා ගන්න කියනවා. නෑ ඒක කැඩුනනේ කියලා වීසි කරන්න එපා කියනවා. ඒතර ආන් එවිනි ජීවිතයක් තිබුණොත් තමයි කියනවා එයා දියුණුව කරා යන්නේ. එහෙම නැත්තම් ඒ ගෙදර පරිහානිය කරා යනවා කියනවා. ඒ නිසා ඔබ මේ ලැබිච්ච සම්පත මේක ඔබේ පිනෙන් ලැබිච්ච දෙයක් නේ. ඒ පිනෙන් ලැබිච්ච දේ ඔබ බොහොම ආදරෙන් රැක බලා ගන්න. ඒක මනාකොට නඩත්තු කර ගන්න. ඔබ වෙනුවෙන්, ඔබේ දරුවන් වෙනුවෙන්, ඔබේ මතු පරම්පරාව වෙනුවෙන්. ඊට පස්සේ පින්වත් ඊළඟ කාරණේ තමයි ඔබ මේ පිනෙන් ලැබිච්ච දෙයින් ආයෙත් පිනක් උපද්ද ගන්න. තේරුණානේ? ඒක තමයි නුවණැත්තගේ ක්‍රමය. ඒතර ලැබිච්ච නුවණැත්තගේ ක්‍රමය තමයි ලැබිච්ච දේ පාවිච්චි කරලා ඉවර කරන්නේ. නෑ ආය ඒක මුල් කරගෙන තව පිනක් උපද්ද ගන්නවා.
ඒ නිසා ඔබ මේකෙන් මේ වතුර අරගෙන ගෙදර ගියාට පස්සේ ඒකේ අග්‍රතම භාගයේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන්ට පූජා කරන්න තමන්ට පුළුවන් විදිහට. ඒතර ඒ තුලින් ඔබේ ජීවිතයට උදාාර පිනක් රැස් වෙනවා. අග්‍රෝ පිනක් රැස් වෙනවා. ඒතර ආන්නේ පින ඔබට උපකාර කරයි. මේ ඉපදෙමින් මැරෙමින් ලෙඩෙමින් ගමන් කරමින් දුක්ඛිත සංසාර ගමනින් අත්මිතෙන්ට. ඊට පස්සේ මේ සංසාර යද්දි මේ වගේ ව්‍යසනයකට ගොදුරු නොවෙන්න ඒ පින උපකාර කරයි. ඒතර ඒ නිසා ඒ විදියටත් ඔබ පිනක් උපද්ද ගන්න. ඒතර ඒකත් ඔබට බොහෝ කාලයක් යහපත පිණිස පවතින. ඉතින් ඒ නිසා අද මේ ලැබිච්ච උතුම් අවස්ථාවේ ඔබ ආන්නේ පිනත් ජීවිතයට එකතු කර ගන්නවා කියන අදිෂ්ඨානෙ ඇති කරගන්න. ඉතින් ඒ නිසා අද දවසේ මේ රැස් කරගත් උදාාර පින මේ මූල්‍ය දායකත්ව දරූ සියලු දෙනාටත් මේ සඳහා සහසම්බන්ධ වූ සියලු දෙනාටත් මේ පුණ්‍ය ව්‍යාපෘති සාර්ථක කරගන්න තමන්ගේ ඉඩම තමන්ගේ ලිඳ පරිත්‍යාග කරුවේ මහත්මය ඇතුළු සියලු දෙනාටම සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නටම උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පින් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට ඔබගේ යහපත කැමැති සියලු ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. මේ ප්‍රදේශවාසී සියලු දෙවියන්, පළාත්වාසී රටවාසී සියලු දෙවියන් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩවෙසෙන සියලු දෙවිවරු මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියන් දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්තා. දිව්‍ය ආශ්චර්යයෙන් වඩාත් වර්ධනය වෙත්තා. ඒ සියලු දෙවියන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පුණ්‍ය ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය දායකත්වයේ දරන්නට යෙදුන ඒ සියලු පින් උතුම් නමින් ඒ වගේම මේ සඳහා නොයෙක් ආකාරයෙන් අපකප වෙච්ච සියලු දෙනා නමින් මේ පින්වත් සියලු දෙනා නමින් මේ ජීවිතේ පුරාවට අනන්ත වූ සසර පුරාවට මිය පරලෝකස් පින් බලාපොරොත්තුෙන් සිටින සියලු මළගිය ඥාතීන් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා. ලබන්නා වූ නුදුරු භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සියලු යහපත අපට උදා කරන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින්කසේ අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නිය ලබත්වා. සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක සේරියුල මංගල මහා රාජ මහා විහාරාධිපති මාහට නාම පවසන්නට අවසරයි. අලුදෙණියේ සුබෝධි නායක ස්වාමීන් වහන්සේට මේ පින්කසේ අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්කම වෙනුවෙන් වැඩම කොට වදාළ කඩම්බා වෙහෙරගල ශ්‍රී පූර්වාරාම රාජ මහා විහාරවාසී කඩම්බාවේ සද්ධානන්ද පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින්කසේ අනුමෝදන් කර අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්කමට වැඩම කොට අදාළ මහා සංඝරුවනට මහමෙවුනා වාසී ලෝවාසී මහා සංඝරුවනට මේ පින්කසේ අනුමෝදන් කර අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින්කසේ අනුමෝදන් කර අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට මේ පින් උපකාර වේවා. සාදු සාදු. ඒ වගේම මේ ජලපිරිපහදු මධ්‍යස්ථානයේ ඉදිකිරීම සඳහා මූලික දායකත්වයේ දරන්නේ බුද්දිස්ට් ග්ලෝබල් රිලීෆ් සංවිධානයේ සමාජිකාවන් විසින් ඒ පින්වතුන් සියලු දෙනාට
මේ පින්කසේ අනුමෝදන් කරන අනුමෝදන් එත්තා. ඒ පවුල්වල සියලු දෙනාට මේ පින්කසේ අනුමෝදන් කරන අනුමෝදන් එත්තා. මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නිය ලබත්තා. උතුම් වූ සත්පුරුෂ ඇසුරත් තුල වාසය කරන්ට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ පුණ්‍ය ව්‍යාපෘතිය සඳහා නොමද සහායක් ලබා දෙන විශ්‍රාමික සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් KHPP ප්‍රනාන්දු මහත්මයා ඇතුළු ඒ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාට මේ පින්කසේ අනුමෝදන් කරන අනුමෝදන් එත්වා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය ඇතුළු ඒ සියලු පින්වතුන්ට මේ පින්කසේ අනුමෝදන් කරන අනුමෝදන් එත්වා. ඒ වගේ මේ ජලපිරිපහදු ඉදිකිරීම සඳහා ශ්‍රමදායකත්වයේ දැක්වූ ඒ බමුණුගම ගම්වාසී සියලු දෙනාට මේ පින්කසේ අනුමෝදන් කරන අනුමෝදන් එත්වා. ඒ වගේම විශේෂයෙන් මේ පින්කම අතිසාර්ථක කර ගැනීම පිණිස තමන්ගේ ඉඩම තමන්ගේ ලිඳ පරිත්‍යාග කරන්න රිදුන මහින්ද සිරිවර්ධන මහත්මයාට ඒ පවුලේ සියලු දෙනාට මේ පින්කසේ අනුමෝදන් කරන අනුමෝදන් එත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සියලුම පින්වත් දරුවන්ට මේ පින්කසේ අනුමෝදන් කරන අනුමෝදන් එත්වා. ඒ වගේම ශ්‍රද්ධා නාලිකා පවත්වා ගැනීමට උදව් උපකාර කරන ශ්‍රද්ධා මාසික ධර්ම දාන ඒ පින්වතුන් සියලු දෙනාට මේ පින්කසේ අනුමෝදන් කරන අනුමෝදන් එත්වා. ඒ වගේම මේ ගම්වාසී සියලු දෙනාට මේ පින්කම සාර්ථක කරගන්න නම් ණයරින් උදව් උපකාර කරපු යම් කිසි කෙනෙක් ඇද්ද ඒ සියලු දෙනාට මේ පින්කසේ අනුමෝදන් කරන අනුමෝදන් එත්වා. පින් අනුමෝදන් කරන සියලු දෙනාගේ ජීවිතවලට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙව් රැකවරණ සැලසේවා. මේ පිනේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාය සම්පන්නිය සැලසේවා. කායික මානසික දුක් පීඩා දුරු වේවා. කායික මානසික සැප සැහැල්ලු උදා වේවා. ඔබ කරන කින සියලුම ධාර්මික කටයුතු දිනින් දින සාර්ථක වේවා. ඔබ සියලු දෙනාටම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. දිනකට ජලය ලීටර 15,000ක් පමණ ලබා දෙන මෙම ජල පිරිපහතු එකක ඉදිකිරීම සඳහා දරන්නට යෙදුන පිරිවැය රුපියල් මිලියන 2කට අධිකයි. මේ සඳහා මූල්‍යමය දායකත්වය බුඩිස්ට් ග්ලෝබල් රිලීෆ් සංවිධානය විසින් දරන්නට යෙදුන අතර පින්වත් මහින්ද සිරිවර්ධන මහතා විසින් මෙම ජල පිරිපහතු එකක ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම සහ ලිඳ පරිත්‍යාග කරන්නට යෙදුණා. පිවිතුරු පැම් පූජා වැඩසටහන ගැන වචනයක් සඳහන් කරනවා නම් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ ප්‍රදේශයේ බීමට ජලය ස්වල්පයක් ලබා ගැනීමට හැකි ස්ථානයක් සොයාගෙන යාමට කිලෝමීටර් ගණනක් දුර ගෙවාගෙන යන්න සිද්ධ වෙනවා. කිලෝමීටර් 4-5ක් පමණ දුර ගිහිල්ලා රුපියල් 4-5ක් වැනි මුදලක් දීලා තමයි පානය සඳහා පිරිසිදු පානීය ජලය ටිකක් ලබා ගන්න සිද්ධ වුණේ. මම දකින සුවිශේෂී සිද්ධිය තමා මෙම ජලපිරිපහදු යන්ත්‍රය දෙනවා වෙනුවට දෙන මේ සුළු පරිමාණයෙන් ජලය පෙරන එකක් නෙමේ. පැයකට ජලය ලීටර 750ක් පමණ පෙරන විශාල ධාරිතාවයක් තියෙන ජලපිරිපහදු යන්ත්‍රයක්. දිනකට අපට ජලය ලීටර 15000ක් පමණ ලබා ගත හැකි ජලපිරිපහදු යන්ත්‍රයක් තමයි අපට ලැබෙන්නේ. මම දකින අනිත් විශේෂී කාරණාව තමයි මෙම ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් පිවිතුරු පැම් පූජා වැඩසටහන යටතේ අපට මෙම ලබා දෙන ජලපිරිපහදු යන්ත්‍රය දීලා මෙම ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මෙතනින් ඉවත්ව යන්නේ. මේක පූර්ණ කාලීනව නඩත්තු කරනවා. අපට තේරෙන භාෂාවෙන් කිව්වොත් ලයිෆ් ටයිම් මේන්ටේන් කරනවා. පූර්ණ කාලීව මෙම ආයතනය මගින් මෙම පිරිපහදු යන්ත්‍රය නිරන්තර සොයා බැලීමකින් යුතුව
අපට ඕනෑම අවස්ථාවකදී මෙම යන්ත්‍රය නඩත්තු කරලා දෙනවා. පසු විපරමක් කරනවා. බොහෝ ආයතන වලින් ලබා දුන් ජල ෆිල්ටර් දැන් වල් බිහි වෙලා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම මේ අවස්ථාව කරගන්නවා රැස්ව සිටින පිරිසත් දැනුවත් කරන්න. මෙම අපට හම්බෙන ජලය රොඩු මඩ අයින් කරලා කිවුල අයින් කරලා බැරලෝහ වර්ග ඉවත් කරපු ආසනික් කැඩ්නියම් වැනි අපේ වකුගඩ වක්‍රිය කරන සහ තවත් ශරීරාංග අක්‍රිය කරන බැරලෝහ විස රසායන ඉවත් කරපු ප්‍රමිතියෙන් යුතු ජලය තමා අපට ලැබෙන්නේ. ඇත්තටම මෙම ජල ව්‍යාපෘතිය අපිට ලැබීම මේ ප්‍රදේශයේ ජනතාව විදියට අපිට ගොඩාක් වටිනවා. මොකද මේ පැති වලට ගත්තාම අධික විස රසායන යොදමින් කෘෂිකාර්මාන්තයේ මූලික කරගෙන ජීවනෝපාය කරගත්තු විශාල පිරිසක් ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ නිසා තමන්ගේ දෛනික කටයුතු කරගන්න විශාල වශයෙන් වතු වලට කෘෂි රසායන යොදමින් තමන්ගේ ජීවන රටාව පවත්වාගෙන යන්නේ. එතකොට ඒ වගේ මේ පසට අකණ්ඩ බැරලෝහ එක්වීම දෛනිකව සිද්ධ වෙනවා. නමුත් අපි අපේ වත්ත හාරලා ලිඳක් හොරගෙන වතුර ටිකක් ගත්තට ඒ වගේ විශාල වශයෙන් බැරලෝහ අඩංගු රසායන ද්‍රව්‍ය අඩංගු වෙච්ච වතුර තමයි අපිට පානය කරන්න හම්බුනේ. ඉතින් ඒ වගේම මේ ප්‍රදේශයේ අපේ ආසන්නම රෝහල කරබේ රෝහල මේ රෝහලේ වකුගඩු සායනයේදී විශාල වශයෙන් රෝගීන් එන්න වාර්තා වෙනවා වැඩි වෙන ප්‍රමාණයක්. ඉතින් අපිට මේ වතුර ෆිල්ටරේ ලබා දීම හරහා මේ ප්‍රදේශයේ විශාල ජනතාවකට විශාල සහනයක් සහ තමන්ගේ ජීවත් වීමේ බලාපොරොත්තු නව මුහුණුවරකින් අලුත් කරන්න අවස්ථාවක් ලැබුණා. අද දිනේ මේ වතුර ෆිල්ටරය අපිට ලබා දීම හරහා මේකෙන් අපිට අඩු මුදලකට අපේ ජීවනයේ සියලුම කටයුතු දෛනික අවශ්‍යතාවලට අවශ්‍ය වෙන දුන් උපදෙස් විදියට අපිට වතුර පරිභෝජනය කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මොකද මේ කතා කරන මමත් යම් අවස්ථාවලදී වතුර පිරිසිදු පානීය ජලය හොයාගෙන කිලෝමීටර් 20ක් විතර දුරට බූලියක් අරගෙන ගිහින් වතුර ගෙනල්ලා තමයි අපි පරිභෝජනය කරේ. මොකද මම වෘත්තියට හමුදායේ ඉඳලා ඒ ආයතනවල හොඳ වතුර බීලා ගෙදර ආපුවාම ගමේ තියෙන වතුර එක අතකට අපිට නුහුරු ගතියක් තිබුණා. ඉතින් ඒ නිසා අපි මේ විශාල දුර ප්‍රමාණයක් ගිහින් වතුර හොයාගෙන ආවා මේ උනකට. මට හරි සතුටුයි මේ අද දිනේ මේ ඇවිල්ලා අපිට මීටර 200ක් විතර දුරින් මේවා එකක් ලැබීම මේ පුජ්‍යලිකවම අපි ලැබුණු භාග්යක් වෙන්නේ නැති අපේ දෛනිකව මේ ජීවිතේ ලැබු පිනක් විදියට තමයි මෙච්චර ළඟට මේ ගේ ගාවට මේ වතුර ෆිල්ටරේ ලැබුණේ. මොකද මේක යන්නේනකොට දකින්න හැම මොහොතකම මට සතුටු හිතුණා මේගොල්ලෝ මේක ඉදි කරන්න මහන්සි වෙන මහන්සිවිල්ලට මේ වත්ත පරිත්‍යාග කරපු අයටත් ඒගොල්ලෝ ගොඩාක් මහන්සිලා මේක මම දැක්ක රෑ 12 මමත් මෙතන පාරේ යනකොට රෑ 10ට 11ට යන අවස්ථාවලුත් ඒගොල්ලෝ තමන්ගේ මේ ලයිට් පත්තු කරගෙන මෙතන වැඩ කරනවා. අපිටත් පුළුවන් අවස්ථාවල පුළුවන් උපකාරයක් කළා. නමුත් ඒ අපි කරපු උපකාරයට වඩා මේගොල්ලෝගේ කැපකිරීමෙන් මේ පරිත්‍යාගය ලබා ගන්න මේ පොඩ්ඩක් සෑහෙන මහන්සි වෙලා මේ වත්ත හිමි මහත්මයාත් එතකොට මේ මහින්ද සිරිවර්ධන මහත්මයාත් එතකොට රත්නායක මහත්තයත් ඉඳහා අපිට මේ විශාල පිනක් අවස්ථාවක් වුණා. පිනක් පෑදුනා වගේ අවස්ථාවක් තමයි අපිට උදා වුණේ. ඒ නිසා මේක ලබා දීපු ඔබ ආයතනයටත් මේක නඩත්තුව බාර ඉන්න මේ මහත්තුන්ටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ අවස්ථාවක මේ වගේ වචනයක් කතා කරලා මේ ස්තුති කරන්න අවස්ථාවක් ලබා දීම සඳහා ඔබ දෙපළටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. බොහෝම ස්තුතියි. ඇත්තටම මීට පෙර අපි කිලෝමීටර් 3-4-5ක් දුරින් තමයි පානීය ජලය බීමට සොයා ගැනීමට යන්නේ. අද දින මේ අපේ ප්‍රියන්ත මහත්මියගේ වැඩසටහන මුල ආරම්භයේ පටන් රත්නායක මහත්තයාගේ අධීක්ෂණය මත මෙම ගමේ වතුර ෆිල්ටරයක් හයි කර අද සමාජයට පත් කරා. ඒ වගේම අපේ මහින්ද සිරිවර්ධන මහත්මයාගේ ඉඩම පරිත්‍යාග කරා, ලිඳ පරිත්‍යාග කරා. ඒ වගේම ඊටත් එහා ගිය ලොකු කර්තව්‍යයක් ඒ දෙපළගේ මේ මධ්‍යස්ථානයේ සිද්ධ වුණා. ඒ වගේම ගමේ අහල පහල සියලුම දෙනාට හැමදාම ආරාධනා කරනවා එන්න වැඩ කරමු, මේක ඉක්මනට අපි මේක විවෘත කරමු කියන අදහස සියලුම දෙනාට දුන්නා. දීලා අද ඒක මල්පල ගන්නුණා. ඒක හරි අපිට අද එන සන්තෝෂ දවසක්. පානීය ජලය හොඳ පානීය ජලය ටික පාවිච්චි කරන්න ලැබිච්ච එක ගැන ඒ වගේම සද්දාසේ ඔබ ඒ ආයතනයටත් බෙහෙම ස්තුතියි. ලොකු පිනක් සිද්ධ වුණා කියලා මම අද මලට මහව බමුණුගම ගම්මානයට ඊ타ත්ම සතුටුදායක දවසක් දිනයක් වේලාවක්. ඒ කියන්නේ සද්දා ටීවී වැඩසටහන හරහා ලබා දුන්නු මේ ජල ව්‍යාපෘතිය
අපි ගොඩාක් මාගේ කරන්න ඕන ජල ව්‍යාපෘතියක් මෙතෙක් කල වකුගඩු රෝගීන් වැඩි පිරිසක්ම මේ පළාත් වලින් වාර්තා වෙනවා. ඒ අවස්ථාවක තමයි මේ වාගේ ව්‍යාපෘතියක් ගමට ගෙනෙන්නට ගමට දෙන්නට ඔබතුමන්ලාගේ ආයතනය හරහා අපට මේ ශක්තිය ලැබුණේ. මේක අපි වෙහෙවින්ම අගය කරනවා. ඒ වගේම මේ තුලින් අපේ ඉදිරි දරුවන්ට ඉදිරි පරම්පරාවට මේ රෝග වලින් නිදහස් වෙලා හොඳ වතුර පැන් පොදක් බොන්නට පූජා කරන්නට ශක්තිය ලබා දීම පිළිබඳව ඔබ ආයතනයටත් ඔබතුමන්ලාටත් මේ ඉදි කරන්නට වෙහෙස මහන්සි වූ ඉඩම් පරිත්‍යාග කර ඒ වගේම ව්‍යාපෘතිය ගෙනවිදුන් ඒ පියන්ති සිරිවර්ධන දියණිය ඇතුළු ඒ රත්නායක පුතාටත් හැමෝටම මේ පින් ඒකාන්තයෙන්ම ලැබේවා. ඒ ආනිසංස බලයෙන් ඒගොල්ලන්ගේ සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. මේ ගම්මානයේ සිට වතුර වලින් හරියට දුක් විඳිනවා කට්ටිය. මම අඩි 36ක ලිඳක් කපලත් මට වතුර නැතුව මම වතුර ගන්නේ කිරිමැටි සහිත වතුර. මේ අනේක වාරයක් පින් දෙනවා මේ සරදා ටීවී නාලිකාවට මේ ප්‍රදේශයට මේ ලැබුණු අනගි මිල කරන්න බැරි අවස්ථාවක්. සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා මම සියලු දෙනාම නිරෝගීව ලැබෙන්න කියලා මේ පැමිණි සිටි නිලධාරි මහත්තුරුන්ටත් සියලු දෙනාටම නිරෝගී සම්පත් ලැබේවා කියලා මගේ වචන සුවල්පය මම අවසන් කරනවා. මුලින්ම මම සද්දා ටීවී ආයතනයේ ගොඩාක් පින් මේ ව්‍යාපෘතිය අපිට ලබා දුන්නට කියලා මම මුලින්ම ගොඩාක් පින් නැවතත් කියනවා. මේ ව්‍යාපෘතිය අපිට මේ විදිහට අපිට ලබා මුලින්ම මේකට වැඩි උනන්දුවක් දක්වලා ඒ කටයුතු කරපු අපේ රත්නායක අයියයි මහින්ද අයියා ඒ දෙපළට ඒ දෙන්නටත් වැඩියෙන්ම ගොඩාක් පින්. මේ වගේ දෙයක් අපේ ගමට ලැබිච්ච එක මම හිතන්නේ අපි අපේ මේ වැඩි හිටියායට මේ මම හිතන්නේ ගොඩාක් ලොකු දෙයක්. ඒ කියන්නේ වකුගඩු අමාරු කියන්නේ ඒ වගේ ලෙඩ රෝගවලට මේ වගේ වතුර ටිකක් බොන්න ලැබිච්ච එක මම හිතන්නේ ගොඩාක් පින් සිද්ධ වෙන වැඩක්. පිරිසිදු දියබිඳකින් තම පිපාසය නිවා ගැනීමට සිහින දකින ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා දායක වන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය මෙතැකින් නොනැවති තවදුරටත් ක්‍රියාත්මකයි. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට SCO YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ ඔබන්න.